ඔයා හිතනවද හැමදාම ඔයා ওই විදිහට මිදී කියලා? ඒ කියන්නේ වෙනසක් වෙන්නේ නැතුව කිසිම වෙනසක් නැතුව හොඳට හෝ නරකට. ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. ඔයා හෙට ලබන සතියේ ලබන මාසේ ලබන අවුරුද්දේ වෙනස් වෙනවා. හොඳට හෝ නරකට. එතකොට අපිට ඒක කලින් දැනගන්න පුළුවන් එකම මාර්ගය තමයි තමන්ගේ ජන්මපත්‍රය පරීක්ෂා කරගන්න එක. ඔයාට අනාගතය ගැන එක් කරුණක් මගෙන් දැනගන්න පුළුවන්. කමෙන්ට් එකක් දාන්න උපන් දිනය, උපන් වෙලාව, ලග්නය. එතකොට භාගේ දාන්න එපා. උපන් දින විතරක් දාන්න එපා. එහෙම බෑ බලන්න බෑ. අංක විද්‍යාව නෙවෙයි ජ්‍යොතිර්විද්‍යාව. එතකොට වෙලාව ඕනේ. එක් කරුණක් දාන්න. විදේශගත වෙන්න එකක් පුළුවන්ද? ළමයි ලැබෙන්නේ කොයි කාලෙද? විවාහය සිද්ධ වෙන්නේ කොයි කාලෙද? එකක්. මොකද සම්පූර්ණ පරීක්ෂාවක් කරන්න යම්කිසි වෙලාවක් ගත වෙනවා. සමහරක් අය පැය 24න් දෙනවා, සමහරක් අය පැය 2කින් දෙනවා, සමහරක් අය පැය 3න් දෙනවා. මට නම් එහෙම දෙන්න බෑ. මං අඩුම මට දවස් 3ක්වත් මගෙන් ඒ පරීක්ෂාවන් කරන අයට කියන මට දවස් 3ක්වත් ඕනි කියලා. සමහරක් අය මට බයිනවා ඇති. මං බාරගත්තේව තවත් දෙන්න තියෙනවා. දවස් 4-5ක් ගිහිල්ලා තියෙනවා. වැඩත් එක්ක ඒක නිදහසේ කරන්න ඕන වැඩක්. අනාගතය කියන්නේ ඔබගේ. එතකොට මට වගකීමක් තියෙනවා. ඒ වගකීම අරන් තමයි මං කරන්නේ. ඔය පැය 2කින්, පැය 3න්, පැය 5න් එහෙම දෙන්න බෑ. අනිත් එක එහෙම හදිස්සිය මේම තියෙන හදිස්සි තියෙන මිනිසුත් එක්කම වැඩ කරන්න කැමති නෑ. හදිස්සි නම් මගෙන් බලා ගන්න එපා. යම්කිසි කාලයක් ගත වෙනවා. නිදහසේ ඔබගේ අනාගතය මට මම කියන්න එපේ. ඔබ යම්කිසි මුදලක් ඒකට සම්පූර්ණ පරීක්ෂාවට ගන්නවා. ඒකට මම සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන හින්දා ප්‍රමාදයෙන් මම මේ සමාවිල්ලනවා මේ වීඩියෝ එකෙන්. ප්‍රමාද වෙනවා නම් ඔබගේ ඔබට ලැබෙයි. මම ඒකට කාල සීමාවක් ගන්නවා. හරි. එතකොට එකක් පමණක් දැනගන්න ඕනේ මට කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ මම බලලා වීඩියෝස් හරි රිප්ලයි වීඩියෝ හරි දානවා. මට ඇත්තටම මේ විනාඩි 10 TikTok එකේ මදි. මම YouTube channel එකක් හැදුවා. මට ලියන්න තමයි මම ගොඩාක් මට පුළුවන් මට කතා කරන්න කියන්න මේ කැමරාවක ඉස්සරහා අමාරුයි ටිකක්. ඒතකොට මට වචන කියවෙන්නේ නැති වෙයි. මගේ චලනය ඔයාලට සෙට් වෙන්නේ නැති වෙයි. ඇත්තටම මට ලියන්න තමයි ගොඩාක් පුළුවන්. මම ලියපු ලිපි තියෙනවා මම TikTok එකට ගිහිල්ලා බලන්න. ඒත් මං හිතුවා දැන් සමහරක් අය කියවන්න කැමති, සමහරක් අය අහන්න බලන්න කැමති. ඒකින්ද වීඩියෝ කරන්න සෙට් නැති වුණාට කමක් නැහැ. ෆලෝ කරලා මාත් එක්ක ඉන්න. YouTube channel එකටත් ගිහලා subscribe කරන්න. හැබැයි වීඩියෝ 2-3යි දාලා තියෙන මගෙත් එක්ක රැඳිලා ඉන්න. මං ඉස්සරහට වීඩියෝ කරනවා ඔයාලා වෙනුවෙන්. එතකොට කන්‍යා ලග්නයේ බුධමාරුව කොහොමද? දැන් බුධමාරුව කන්‍යා ලග්නයට මේක ජූනි 22 ඉඳලා අගෝස්තු 31 දක්වා තියෙනවා. මේක තමයි දීර්ඝ කාලයක් බුධ ඉන්නේ. ඊට පස්සේ ඔබගේ අපි බලමු ඔබට ඇත්තටම මේ කාල සීමාව ඔබ කන්‍යා ලග්න හිමි ඔබට ඊටාම හොඳ කාලයක්. ඒ හොඳ කාලෙන් ප්‍රයෝජනයක් ගන්න. රැකියා කටයුතු වල ඊටාම හොඳයි වලට. හරිද? වෙනදාට වඩා ඔබට සමාජයෙන් රැකියාව තුළදී ඇගයීම් ප්‍රශංසා හොඳයි වාට කොහොමද ඔයා මෙහෙමයි ඔයා ලස්සනයි නොඑක ආකාරයෙන් සමාජයෙන් ප්‍රශංසා ලැබෙන කාල සීමාව. එතකොට මේ කාලෙන් කාලට අපිට වෙනස් වෙනවා. ඔබ දැන් නරක දේවල් අහහා හිටියානම් කන්‍යා ලග්නේ ඔබට ඔන්න මේ කාලේ හොඳයි. ඒක තමයි මාරු තමයි වෙන්නේ. ඒක තමයි ජීවිතේ. ඒක තමයි හැටි. ඒක තමයි ධර්මය. හැමදාම එක විදිහට තියෙන එක වෙනස් වෙනවා. ඔන්න හොඳ කාල සීමාවක් ඒකින් ප්‍රයෝජනය ගන්න. ව්‍යාපාර කරන අයට ඉතා හොඳයි. ආදායම් වැඩි වෙනවා. ඔබ රැකියාවක් කරත් ඔබ රැකියාවන් 2-3ක් කරනවා නම් ව්‍යාපාර එහෙම කරනවා නම් 2-3ක් ආදායම් ලැබෙනවා. ව්‍යාපාර කටයුතු වල දියුණුවක් දකින්න පුළුවන්. ඔබ මොකක් හරි ව්‍යාපාරයක් හිතේ අදහසක් තිබ්බනම් මම කන්‍යා ලග්න හිමි ඔබ මොකක් හරි එකක් පටන් ගන්න. මේක පටන් ගන්න ඔන්න ඔබට අලුත් දෙයක් පටන් ගන්න. අලුත් ආයෝජනයක් කරන්න. මොකක් හරි ආයෝජනයක් ගන්න. වාහනයක් ආයෝජනනේ. වාහනයක් ගන්න, අලුතින් ව්‍යාපාරයකට ආයෝජනය කරන්න, අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න හිටියනම් ඊටාම සුබ කාල සීමාවක්. එතකොට කට්ටිය කියනවා මේ ඕනෑ වෙලාවක පටන් ගන්න පුළුවන් සුබ කාල නෑ නරක කාල නෑ මෙහෙමයි. ඒක මම දැක්කා ගොඩාක් අය මේ තීරුම් කරලා තියෙන්නේ
මේ අලුත් පරම්පරාවට තේරෙන්නේ. අලුත් පරම්පරාවට තේරෙන්න මම ඒක කෙටියෙන් කියන්න. හොඳ කාල නරක කාල නැකත්. ඒතර අපි නැකත් වලින් ගන්න හොඳ වෙලාවන්නේ. එතකොට ඔබ මෙහෙම කිව්වො ඔබ දැකලා තියෙනවද දැන් මුහුදට නැව් බෝට්ටු දානවනේ හැමදාම දානවද? හැමදාම යනවද මුහුදු? යනවද නැහැ. ඇයි යන්නේ නැත්තේ? එතකොට එයාලා බලනවා මුහුදට නැව හරි බෝට්ටු හරි දාන්න කලින් කුණාටු වෙයිද? හරිද? රැල්ල කොහොමද? වැඩිද අඩුයිද? ඇයි එහෙනම් හිතන වෙලාවට දාන්න පුළුවන්. එහෙම බෑනේ. අන්න ඒ වගේ තමයි ජීවිතේත් අපිට හොඳ කාල සීමාවල් අපිට පේන්නේ නැති වුණාට අපේ පුණ්‍ය කාලය කියන්නේ හොඳ පින් කාලයක් මේක. වාසනාවන්ත කාලයක් කියලා අපි කියන්නේ. එහෙම කාල හැම වෙලෙම තියෙන්නේ. අපිට හොඳ ඒ කියන්නේ අවුලක් නැතු හොඳටම යනවා කියන්නකො. ඒ වුණත් අලුත් වැඩක් පටන් ගන්න හොඳ නැති කාල තියෙනවා. එතකොට මෙහෙම හිතන්න ඔබ ගේන් එළියට බයිනවද මේ තඩි වැස්සක් වහින වෙලාවට? නෑනේ. ඇයි ඒ වැස්ස වෙලාව යන්න බෑ. අන්න ඒක තමයි නැකත් කියන්නේ. සුබ වේලාවන් කියන්නේ ඒක. ගොඩාක් අය විස්තර කරන විදිහට අලුත් අයට තේරෙන්නේ නැහැ. මේ තාක්ෂණයත් එක්කම ඉපදිච්ච අයට ඒක තේරෙනව මදි. දැන් ඔන්න ඕක තමයි හේතුව. සරලව ඒක තේරුම් ගන්න. එතකොට ඔබ පටන් ගන්න ඉන්නකොට අනිවාර්යෙන් හොඳ නැකතක් හදලා තමන්ට ගැලපෙන වෙලාවක ඒව පටන් ගන්න අලුත් ආයෝජනවලට ව්‍යාපාරවලට ඊටාම සුබයි. ඔබ කරන කටයුතු වලදී ඔබ ජීවිතයේ එදිනදා ජීවිතයේ ගෙවෙනකොට අලුත් මිනිසුන්ගේ හමුවීම අලුත් ජීවිතයට එයි ආදරයක දැන් කන්‍යා ලග්න හිමියාට ආදරයක් බලාපොරොත්තුෙන් හිටියානම් ඔන්න අලුත් අයගේ පැමිණීම කාට හරි ඔබ කැමැත්ත දෙන්න බලා හිටියන හැබැයි මෙහෙම මට ඒක පොරොන්දු වෙන්න බෑ නරක කෙනෙක් වුණොත් මොකද එයාගේ ග්‍රහ රටාව වෙනස්නේ. ඒකට මම කෙටියෙන් කිව්වොත් තේරුම් ගන්න අලුත් මිතුරු හමුවීම අලුත් ජීවිතේට අලුත් මිනිස්සු එකතු වීම සිද්ධ වෙන කාල සීමාවක් මේ අගෝස්තු 31 වෙනකම්. හරිද? එතකොට සමාජයේ පිළිගැනීම ගෞරවය ලැබෙන කාලයක්. ඔබ බැනුම් අහා හිටියනම් ඔබ ගෙදරින් පිළිගත්තේ නැත්නම් ඔබගේ පෙම්වතිය පෙම්වතා පිළිගත්තේ නැත්නම් උන්න ටිකක් තමන් පිළිගන්න කාලයක් තමන්ගේ මතේ හරි කියලා හිතන කාලයක් හොඳ කමෙන්ට් ලැබෙන කාලයක් ඔබට හොඳයි නියමයි එහෙම පිළිගැනීම ගෞරවය ලැබෙනවා. ඔබ මොනවා හරි කරන මිනිස්සෙක් නම් සාමාන්‍ය මේ අපි වගේ ජීවිතයක් ගෙවනවා නම් මදි කියලා කොච්චර තිබ්බත් ඔන්න මදි කියලා හිතෙනවා ඔබට. ඔබ කන්‍යා ලග්නේ නම් මේක මදිනේ. ටිකක් තව මොකක් හරි පටන් ගන්න ඕන අපි. තව ව්‍යාපාරයක් කරමු. රැකියාවක් කරනකොට තව පාර්ට් ටයිම් මොකක් හරි කරමු. අන්න ඒ වගේ අලුත් දේවල් මේ කොච්චර මදි කියලා කොච්චර තිබ්බත් මේ සල්ලි මදි කියලා හිතෙන කාලයක් ඒවට වෙන අවස්ථාවන් හදාගන්න යොමු වෙන කාල සීමාවක්. එතකොට ඔබගේ ජීවිතයේ තියෙන අනවශ්‍ය දේවල් බැහැර වෙනවා. ඒ කියන්නේ ඔබට හරියන්නේ නැති දේවල්, සිට් වෙන්නේ නැති දේවල් ඕනෑම එක ලොකු අපසරියක් ඕනෑම දෙයක් ගන්න පුළුවන්. ඉඩමක් ගයක්, එතකොට වාහනයක්, පෙම්මතා පෙම්මතිය ඕනෑම දෙයක් ඔබගේ බැහැර වෙන්න පුළුවන්. ඔබට ගැළපෙන්නේ නැති දේවල් ඔබෙන් බැහැර වෙන කාල සීමාවක්. එතකොට හොඳට කල්පනා කරන්න ඔබේ ජීවිතේ මොකක් හරි යනවා නම් ඔබගේ සිද්ධිත් එක්ක ගලපලා බලන්න ඔබට තීරෙයි ඒක ඔබට නොගැලපෙන දෙයක් කියලා. කමන්නේ හොඳයිනේ කියලා හිත හදාගන්න ඔබ ඒක බැහැර වුණාට කමක් නැහැ කියලා. ඉගෙනීම් කටයුතු වලට ඉතා සුබයි. විභාග වලට ඉදිරිපත් වෙන්න ඉන්නවනම් ප්‍රයිවට් වගේ දේවල් තියෙනවා නම් 31 වෙනකන් අගෝස්තු 31 වෙනකන් ඉතා හොඳයි ඔබට. උසස් ප්‍රතිඵල ගන්න පුළුවන්. ඉදිරිපත් වීම සම්මුඛ පරීක්ෂණ ඔය සෑම දේ දැන් රැකියාවක ඉන්ටර්විව් එකකට යන්න තිබ්බනම් මේ කාලේ දින දාගන්න. පෞල් ජීවිතයත් හොඳයි. ආදර ඒ කියන්නේ ආදරයෙන් ලෙන්ගතුකමින් තමන්ගේ බිරිඳ සැමියාත් එක්ක ගත කරන්න පුළුවන් වෙන කාලයක්. දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න අයට ඉතාමත් සුබ කාලයක්. හොඳ වාසනාවන්ත නිරෝගී දරුවන් ඔබට ලැබෙන කාල සීමාවක්. පුළුවන් තරම් ඔබ ආගමික කටයුතු වල නිරත වෙන්න බෝධි පූජා තියන්න ඒ වගේ හොඳ දේවල් කරලා ඉන්න හොඳ කාල සීමාවක් ඔබට. එතකොට ඒ වගේම වැඩිය මිනිසු විශ්වාස කරන්න යන්න එපා. හොඳ කාල සීමාවක් වුණාට පොඩි රැවටීම් වලට මුලා වීම වලට ලක් වෙන්න පුළුවන්. අපිට මොලයක් තියෙනවා. බුද්ධිය හොඳට මෙහෙवला මේවා කරන්න චුට්ටි රැවටීම් මුලාවන් වලට ලක් වෙන්න පුළුවන් මේ කාල සීමාව තුල. හැමදේම එහෙමයි. හොඳ කිව්වට සම්පූර්ණ හැම දෙයකම හොඳක්